වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබලා හැම දිනාටම. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ රාජකීය භාවය මුළු ලෝකයටම පෙන්වන්නට පුළුවන් වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. 2026 වර්ෂයේදී රවි ග්‍රහයාගේ බලපෑම නිසා බලය නිසා ඔබ කොහේ ගියත් කොතන හිටියත් මොන දේ කළත් කැපී පෙනෙන විදිහට කටයුතු කරන කෙනෙක් ඔබ රජෙක් බවට පත්වන වර්ෂයක් තමයි මේ එළබෙලා තිබෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් පලාපල කතනයට ප්‍රථම විශාරද ජෝතිෂ පාරමිතා සේවයේ නාලිකාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට නැරඹීමේ හැකියාව පවතින නිසා. අපි වැඩි කතා නැතුව බලමු සිංහ ලග්න හිමියන්ගේ 2026 වර්ෂයේ කොහොමද කියලා. මුලින් සඳහන් කළා වගේ ඔබ රාජකීය බව ඔප්නම්වා ගන්නට ඒ වගේම ඔබ කොතනකට ගියත් ඉහළිම වැජබීමට සාර්ථකමත් වීමට බලපාන වර්ෂයක් තමයි 2026 කියලා කියන්නේ. හැබැයි ඔබ දැනගත යුතු එකම එක කාරණාවක් තිබෙනවා. ඒ තමයි රජෙක් වුණාම ප්‍රධානියෙක් වුණාම ඔබ සතුරන්ගෙන් වඩාත්ම ප්‍රවේශම් වෙන්නට ඕන. ඉතින් ඒ නිසා ඔබ සතුරෝ ගැන අඩු තක්සීරුවෙන් කටයුතු කරන්නට එපා. ඔබගේ ගමන ඔබ යනවා නම් සතුරෝ ගැනත් ඔබ යම් විමසිලිමත් භාවයෙන් යුක්තව කටයුතු කරන්නට ඕනේ. මේ අවුරුද්දේ ඔබගේ භයානකම සතුරා බවට පත් වෙන්නේ ඔබගේ ශරීර සෞඛ්‍යය. ඇත්ත වශයෙන්ම අපි මේ දේවල් කතා නොකර ඉඳලා බෑ. මොකද යම්කිසි විපත්තියක් බාධාවක් එන්නට තිබෙනවා නම් ඒක මුලින්ම දැනගෙන ඒකට අපි ප්‍රතිකර්ම කරලා ඉන්න එක හොඳයි. ඉතින් ඒ නිසා මම ඔබගේ මේ අවුරුද්ද සාර්ථක කරගන්නට ඔබට ඇති වෙන්නට තිබෙන රෝගාබාධයන් පිළිබඳව කතා කරනවා. ඉතින් මේ දේවල් කිව්වා කියලා ඔයගොල්ලෝ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකද නරක දේවල් කොහොමත් අහන්න කැමති නෑ ගොඩක් අය. හොඳයි හරියනවා එහෙම කිව්වොත් තමයි ගොඩක් අය බලන්න කැමති. නමුත් ඔබගේ ලග්නයට අනුව මේ තියෙන දේවල් ඔබ අහලා ප්‍රතිකර්ම පමණයි ඔබට සුබ පළාත් කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. විශේෂයෙන් ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව කල්පනා කරනකොට මේ කතා කරනකොට මේ ලග්නයට අනුව සිංහ ලග්නයට අනුව හදවත සහ කොඳු ඇට පෙළ පිළිබඳව ආස්ත රෝග අවුරුද්දේ හැදෙන්නට පුළුවන්කම තිබෙනවා. වර්ෂයේ හැදෙන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන් පපුවේ අමාරු කොන්දේ කැක්කුම් આવොත් ඒවා ගණන් ගන්න නැතුව ඉන්නට එපා. ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යුතුමයි. ඔබේ දියුණුවට ඊර්ෂ්‍යා කරන අය ඔබව පහළට දාන්න කැපිලි කෙටිලි දාන්නට ඔබට යොදන්නට වග බලා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි ඔබගේ ලග්නයට අනුව සිංහ ලග්නය කියලා කියන්නේ ගොඩක් උඩඟු අය. ඉතින් ඒ නිසා උඩඟුකම නිසා ඔබ ළඟ ඉන්න ඔබට ආදරය කරන ඔබගේ දියුණුව ප්‍රාර්ථනා කරන අයත් ඔබට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ ඒ පිළිබඳවත් කල්පනා කරන්නට ඕන. විශේෂයෙන් හිතලා කටයුතු කරන්න ඕනේ. එහෙම හිතලා කටයුතු කරොත් ඔබට ව්‍යාපාර රැකියාවේ ඒ වගේම ඔබ යම්කිසි නව ව්‍යාපාරයක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනා නම් හැම දෙයක්ම සාර්ථක කරගන්නට පුළුවන්කම තිබෙනවා. දේශපාලන සම්බන්ධතා වලින් ලොකු වාසියක් ගන්නට පුළුවන්. ඒ වගේම ව්‍යාපාර කරනවා නම් ඔබේ නම මේ අවුරුද්දේ ඉහළටම අරන් යන්න පුළුවන් වර්ෂයක් හැටියට තමයි 2026 පෙන්වුම් කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඔබ කාටවත් යටත් නොවි තමන්ගෙම කටයුත්තක් කරන්නට තමන්ගේ ව්‍යාපාරයක් කරන්නට වග බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔබට ඉතාමත් මේ යහපත් වර්ෂයක් තමයි මේ එළබෙලා තිබෙන්නේ. ඔබට සමාජයේ යම් තැනක් ස්ථානයක් ලැබෙන්නේ ඔබ ධෛර්යමත්ව කටයුතු කිරීම නිසා. ඉතින් ඒ නිසා ඔබගේ චිත්ත ධෛර්යය ඔබ පවත්වා ගන්න නම් ඔබ සෞඛ්‍ය පිළිබඳව කල්පනාකාරී විය යුතුමයි.
එහෙම හිතුවොත් ඔයාට පුළුවන්කම තිබෙනවා මේ අවුරුද්ද සාර්ථකමත් අවුරුද්දක් බවට පත් කරගන්න. ආදරය ගැන කතා කළොත් එහෙම සිංහලක්න හිමියෝ කියලා කියන්නේ ඉතාමත්ම දැඩි පෞරුෂයක් තියෙන අය. ආදරය කරනකොට උනත් ආඩම්බරකාර ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඉතින් ඔබ ආදරය කරන කෙනාට යටත් වෙන්න කැමති නැති කෙනෙක්. හැබැයි එහෙමයි කියලා ඔබ ආදරයට වෛර කරන කෙනෙක් නෙවෙයි. ඔබ ආදරය හරියට විශ්වාසවන්තව කටයුතු කරන්නට පුළුවන්. ආදරය හරියටම ඔබගේ හදවතේ අනෙක් කෙනා වෙනුවෙන් පවත්වා ගන්නට පුළුවන් ධෛර්යයක් තියෙන, ඒ වගේම අවංක හදවතක් තියෙන කෙනෙක්. ඔබ යම් කිසි කෙනෙක් තෝරගත්තා නම් ඒ දේ විතරමයි ඔබ, ඒ කෙනා විතරමයි ඔබ ප්‍රාර්ථනා කරන්නේ. ඒ කෙනා විතරමයි ඔබ ජීවිතේ ප්‍රධානිය වශයෙන් ජීවිතය අවශ්‍යම කෙනා විදිහට තියාගන්නට උත්සාහ කරන්න. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට සිංහ ලග්න හිමියන්ට ගැළපෙනම ලග්න තමයි කන්‍යා ලග්න හිමියන්, ඒ වගේම තුලා ලග්න හිමියන්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් කල්පනාකාරී විය යුතුයි. ඉතින් ඔබ මේ වර්ෂයේ ඉහළටම ඔසවා තබන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඔබ යම් කිසි දිනුමක් සඳහා යොමු වෙනවා නම් ඔබගේ ජය අංක හැටියට අංක 1 ඔබට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම රන්වන් තැඹිලි පාට ඔබගේ සුබ වර්ණ හැටියට සඳහන් කරන්න පුළුවන්. ඔබට මේ සියලුම දේවල් වලින් සුබ පළත් කර ගන්නට නම් ඉරිද දවසක ඊශ්වර දෙවියන්ට හෝ සූර්යයාට নমස්කාර කරලා ආචාර කරලා ඔබ කටයුතු ආරම්භ කරන්නට අවශ්‍ය කරනවා. ඉතින් මෙහෙම කළොත් ඔබට පුළුවන්කම තිබෙනවා ඔබගේ 2026 වර්ෂයේ සුවපත් කරගන්නට, ජය අත් කරගන්නට. ඔබ මෙන්න මේ සාන්ති කර්ම ටිකත් අනිවාර්යෙන්ම කළ යුතුයි. ඔබට පුළුවන්කම තිබෙනවා අනිවාර්යෙන්ම ගිලනුන්ට, ඒ වගේම වයසක අයට උපස්ථාන කරන්න. ඔබගේ අටවැන්න තුල සඳු සිටිනවා නම් ඒ රාෂ්ටක දෙකක් නිර්මාණය වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබගේ හඳහන පරීක්ෂා කරගන්නට අවශ්‍ය කරනවා. සෙනසුරාදා දවස්වල බෝධි පූජා සිද්ධ කරන්න, කිරියාහාර පූජාවන් සිද්ධ කරන්න, ධර්ම දේශනාවන් ශ්‍රවණය කරවන්න, ඒ වගේම ශ්‍රවණය කරන්න, පිරිත් ඇසීම, භාවනා කිරීම යන දේට ඔබේ ජීවිතය යොමු කරන්න ඔබට සුබඵල අත් කරගන්නට පුළුවන්කම පවතිනවා. විශේෂයෙන් භාවනා කරන එක ඔබට පුළුවන් නම් දවසකට විනාඩි 10ක් වුණත් කරන්න ඔබගේ හදවත් රෝග මේ වර්ෂයේ නැති කරගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඒ වගේම ඔබ යම්කිසි ආබාධයකින් පෙළෙන කෙනෙක් නම් ඒ පිළිබඳව නිසියාකාරව බෙහෙත් ටික ඒ වෙලාවට අදාළ වෙලාවට ගන්නට අවශ්‍ය කරනවා. ඔබ පෞද්ගලිකාංශ රාජ්‍යංශ වල රැකියාවක් කරනවට වැඩිය ඔබ ගොඩක්ම ඔබට සරලන්නේ, ඔබ ඉස්සරහට යන්නේ ඔබගේ ව්‍යාපාරයක් තුලින්. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඔබ යටත් වෙන්නට කැමති නැති ස්වභාවයක් පෙන්වුම් කරන නිසා ඔබගේ ලග්නයට අනුව ඔබ මේ විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ කොහොම නමුත් ඔබට මේ දේවල් වලින් සුබඵල අත් කර ගන්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි ඔබ මුලින් සඳහන් කරපේ සාන්ති කර්ම ටික අනිවාර්යයෙන්ම සිද්ධ කරන්නටම අවශ්‍ය කරනවා. ඉතින් මේ ටික තමයි සිංහ ලග්නයේ පිළිබඳව කතා කරන්නට තිබෙන 2026 වර්ෂයේ පිළිබඳව ඔයාලට පුළුවන්කම තිබෙනවා විශාරද YouTube නාලිකාව මේ වෙනකන් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට නැරඹීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔයාලගේ ජීවිත සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.